සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මම අදත් අපේ ලස්සන වතුයායේ ඉඳලා තවත් හරිම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. හැමදාමත් වත්තේ තැන් පෙන්නුවට මිදුල පෙන්වන්න බැරුව ගියා කාලෙකින්. ඉතින් ඒ නිසාද මේ හරිය පෙන්වන්න හිතුණා. මෙතන ඉතින් ඔයාලා කලින් දන්න වැල් පාර තමයි තියෙන්නේ. මේකෙන් සෑහෙන ඈතකට ඇවිදන් ගිය හැකි. ඒක මං වෙන දවසක යන්න. ඊට කලින් මට හිතුණා කාලෙකින් පෙන්නපු නැති නිසා අපේ ලිඳත් ඔයාලාට පෙන්වන්න. මේකේ රෝස මල් වලින් ලස්සන ආරුක්කුවක්ම හැදිලා තිබුණා. ඉතින් පහුගිය ටිකේ අපිට වැස්ස තිබුණානේ. ඒ නිසා මට ඒ වෙලාවේ පෙන්වන්න බැරුව ගියා. දැන් නම් ඉතින් මේකේ රෝස මල් නැති තරම්. දැන් වතුයායේ රෝස මල් ටිකක් අඩු වේගෙන එන්නේ. හැබැයි ඒ වෙනුවට මට මේ පලාතින් යන්න බැරි තරම් පිච්ච සුවඳක් එනවා. ඒ ඇයි කියලා මම ඕගොල්ලන්ට පෙන්වන්න. ඊට කලින් මට හිතුණා අපේ පොකුණත් ඕගොල්ලන්ට පෙන්වන්න ඕනි කියලා. මේ බලන්නකො පොකුණ වටේ හැඩ කරන්න තියෙන ලෙමන් ගස්වල ගෙඩි පිරීලා තියෙනවා. ශීත කාලෙට මේ පොකුණේ වතුර විතරයි තියෙන්නේ. මේ වගේ මතු පිට තියෙන කිසිම කොළයක්වත් මලක්වත් නැහැ. හැබැයි වසන්ත ඍතුව පටන් ගද්දි මෙන්න මේ විදිහට හිමින් අනිත් හැම තැනක්ම වගේ පොකුණත් ලස්සනට කොළ පාටින් වැහෙන්න ගන්නවා. ඒ වගේම සීත කාලෙදී හැංගිලා තියෙන අපේ ඕලු මල් ටිකත් හිමින් උඩට එන්න පටන් අරන්. මෙතනදී මල් කීපයයි තමයි මේ වෙද්දි තියෙන්නේ. තව පහු වෙද්දි තව ලස්සන පාට මල් ටිකක් එළියට එනවා. මේවට අමතරව ලස්සන රෝස පාට මානෙල් මල් ටිකකුත් පහුවට පිපෙනවා. එතකොට මම ඕගොල්ලන්ට ඒවත් පෙන්වන්නම්. අද අපිට ගොඩාක් රස්නේ දවසක්. ඉතින් එහෙම වෙලාවල් වලට මේ වගේ පොකුණ ළඟ වැඩි වෙලාවක් ගත කරන්න මං කැමතිම හේතුවක් තමයි මෙතනදී දැනෙන අමුතු සිසිලස. අර අපි හරියට AC එකක ඉන්නවා වගේ අමුතු කූල් පරිසරයක් තමයි මේ යවටින් මට දැනෙන්නේ. හැබැයි මම කිව්වත් වගේ පිච්ච සුවඳ කොහෙන් දෙන්නේ කියලත් මම ඕගොල්ලන්ට අද අනිවාර්යයෙන්ම පෙන්නනවා. ඒ නිසා මට හිතුණා දැන් මම පිච්ච සුවඳ හොයාගෙන ගියා නම් හරි කියලා. ඒ වැඩි දුරක නෙවෙයි මෙතන ඉස්සරහම තමයි තියෙන්නේ. අර ඈතින් පේන පුංචි ආරුක්කුවේ තමා වැඩියෙන්ම පිච්ච මල් තියෙන එක තැනක් තියෙන්නේ. ඊට වැඩිය තව ගොඩාක් පිච්ච පිරුණු තැනකුත් තියෙනවා. මුලින්ම අපි මෙතන බලලා ඒ පැත්තට යන්. මන් දැන් පිච්ච ආරුක්කුව පැත්තට තමා මේ ඇවිදන් යන්න හදන්නේ. මේ පිටිපස්සෙන් කොළ පාටින් වැහිලා තියෙන ගොඩනැගිල්ල හැමෝම මගේ වීඩියෝ බලන අය නම් දන්නවා. හැබැයි සීත කාලෙට ඒකේ එකම කොළයක්වත් නැහැ. දැන් තමයි කොළ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මම පිච්ච සුවඳ හොයන් ආවේ මෙතෙන්ට. මෙතන ඕගොල්ලන්ට මතකනේ මං අර පොත් කියවන එක තැනක් කියලා එක දවසක් වීඩියෝ එකක් කරා මෙතන. ඉතින් අදත් මට හිතුණා පිච්ච මල් ටික ඕගොල්ලන්ට පෙන්නගෙනම යන්න. මෙතන නම් මාරම සුවඳයි. මම කියවනේ මෙතන පුංචි තැනක් වුණාට මීට වැඩිය ගොඩාක් පිච්ච පිරුණු තැනක් තියෙනවා කියලා. මෙන්න මේ පාරේ. අපි මෙන්න මේ පාරෙත් ගිහිල්ලා බලමු කොහොමද තැන කියලා.
මේ හරියෙත් ලස්සන රෝස මල් ගොඩාක් තියෙනවා. ඒවා මං වෙන දවසක පෙන්නන්නම්. මොකද මම කලින් වීඩියෝ එකෙත් රෝස මල් සෑහෙන්න පෙන්නුවානේ. අද අපි පිච්ච මල් ටිකක් බලමු. ඊට කලින් අතර මග තියෙන පෙයාස් ගහේ ගෙඩිත් ඇවිල්ලා. මේ බලන්නකො පුංචි පුංචි පෙයාස් ගෙඩි වලින් මේ ගහ පිරීලා තියෙනවා. මේ විදිහට පිච්ච මල් වලින් වැහිලා තියෙන්නේ අපේ ග්‍රීන් හවුස් එකේ ඉස්සරහා පැත්ත. ඉතින් ග්‍රීන් හවුස් එක ඇතුළේ මේ දවස්වල හිස්. මොකද සීත කාලෙට තමයි ඒකේ ඇතුළේ අපි අපේ ලෙමන් පැල ටික ආරක්ෂා කරලා තියාගන්නේ. දැන් ඉතින් අපේ ලෙමන් යාළුවෝ ටික ඉන්නේ පොකුණ වටේටනේ. ඒ නිසා මේක වටේ හිස්. හැබැයි මේකේ පාළුවට මේ බලන්නකො මෙතන පිරෙන්නම පිච්ච මල් වලින් වැහිලා. මේ තියෙන්නේ තරු පිච්ච. මට හොඳට මතකයි ලංකාවේදී මම මුලින්ම පාවිච්චි කරපු පර්ෆියුම් එක තමයි ජෙස්මින් කියලා නමින් ඒ දවස්වල ලංකාවේ ගොඩාක් ගෑනු ළමයි පාවිච්චි කරපු පර්ෆියුම් එක. ඉතින් අවුරුදු ගානකට පස්සේ මට මෙහි ආවට පස්සේ ඒ සුවඳ ආයෙත් දැනුණා. ඇත්තමයි මේ මල් මෙතන 100,000 ගාණක් එකතු වෙලා දැනෙන සුවඳ හරිම නැවුම්. ඉතින් වත්ත වටේ ඇවිදාන් යන මේ ගමනේදී මට මේ තැන් නැවතිලා ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා හිතුනේ මගේ සමහර කමෙන්ට්ස් දකිද්දි. අනේ ඒවල ගොඩක් අය කියලා තියෙනවා වීඩියෝ බලද්දී ඒගොල්ලොන්ගේ හිත නිවෙනවා කියලා. සමහර අය දාලා තිබ්බා ඒගොල්ලන්ට ස්ට්‍රෙස් වෙලාවට ඒගොල්ලෝ මගේ වීඩියෝ බලනවා කියලා. ඒක නම් මට මාර සතුටක්. එහෙනම් ඔන්න අපි මෙතනින් ආයි තව ලස්සන තැනකට යන්න තමයි හදන්නේ. ගොඩාක් අය ආස කන්ද පාමුල තියෙන පුංචි ගේ ගාවට යන්නයි හදන්නේ. ඉතින් එතෙන්ට යන ගමන් මගේ තනියට මම පුංචි තරු පිච්ච මලකුත් කඩාගත්තා. ඉතින් මේකේ සුවඳ මං එතෙන්ට යන ගම් මාත් එක්ක රැඳිලා තියෙයි. ඔන්න මම වත්ත පිටිපස්සේ පැත්තට ආවා. මේ හරිය ගොඩාක් ලස්සනයි. මේ ඔයාලා දකින්නේ මගේ මහත්තයා අලුතෙන් හදපු රෝසා අරුක්කුව. ඒකෙත් මේ දවස්වල මල් පිපීගෙන එනවා. කොහේ ගියත් මේ වත්තේ මල් වලින් නම් අඩුවක් නැහැ. හැබැයි මම මේ පැත්තට ආවේ රෝස පෙන්නන්න නෙමෙයි. අර පුංචි ගේ පෙන්නන්නනේ. ඒ වුණාට එතන ළඟ තියෙන පීච් ගහෙත් ලස්සනට මල් පිපිලා. මේ බලන්නකෝ වසන්තයේ කොච්චර ලස්සනද කියලා. මේ තියෙන්නේ පීච් ගහක්. අපි ඉතාලියෙන් පේස්කා කියලා කියනවා. ඉතින් ඒකේ මේ දවස්වල ලස්සන මල් ටිකක් පිපිලා. අර ඈතින් පේන ගේ පෙන්නන්න තමයි මං ආවේ. ඒ වුණාට මම මෙතන නැවතුනේ මේ වගේ ලස්සන පළතුරු ගස්වල මල් දකින්න ආස අයත් ඉන්නවනේ. මේ වගේ ගෙඩි ආපුවමත් මං ඕගොල්ලන්ට ආයෙත් පෙන්නන්න. ඔන්න දැන් යන්නේ අපි අර කියපු ගේ දිහාට. මේ බලන්න කොච්චර ලස්සන දර්ශනයක්ද කියලා. අපි ගෙදරට ලං වෙලා බලන්න යන්නේ මේ රෝස මල් වල ලස්සන. ඉතින් මගේ වීඩියෝ අලුතෙන් බලන අය හිතනවා ඇති මේ ගේ මොකක්ද කියලා. මේ අපි ඉන්න වතු යායම කැලේ ළඟ තියෙන පුංචි ගේ. ගෙදර නම් මේ වෙද්දි කවුරුත් නැහැ. හැබැයි අවුරුදු 100 ගානකට කලින් මේ ගෙදර පවුලක් ජීවත් වුණාලු.
ගෙදර ඇතුලේ කවුරුත් නැති වුණාට වටපිටාවේ තියෙන ලස්සන දේවල් ආදරයෙන් බලාගන්නේ මගේ මහත්තයා. ඉතින් එයා තමයි මට කිව්වේ අන්න පුංචි ගේ ගාව රෝස මල් පිපිලා තියෙනවා ගිහින් බලන්න කියලා. ගෙදර පිළිකන්න ළඟට ගිහිල්ලා එළිය බලද්දි මෙන්න මේ වගේ ලස්සන දර්ශනයක් තමයි තියෙන්නේ. ඒ තමයි මං ආසම කොළ පාට. ඒකනේ මගේ channel එකට green diary කියලා නම දාලා තියෙන්නේ. ඉතින් මේ channel එකේ පෙරලෙන පිටුවල කොළ පාට තමයි වැඩියෙන්ම තියෙන්නේ. සමහර දවස්වලට මුළු හවස් වරුවම ගෙවෙන්නේ මෙතන. මම මොකක් හරි පොතකුයි කන්න පොන හරි කඩචෝරුවකුයි අරන් ඇවිල්ලා මෙතන සෑහෙන වෙලා ගත කරනවා. මේ බලන්නකො මේකේ වහලේ තියෙන උළු දිහා මට ඉතින් ලොකු උසක් නැහැ පෙන්වන්න. ඒ උළු නිකන් හුරු පුරුදුයි නේද? මොකද ලංකාවේ සමහර පැරණි ගොඩනැගිලි වල මට මතකයි මෙන්න මේ වගේ උළු වගේක් තමයි තියලා තියෙන්නේ. දැන් නම් මම මෙතන ඔයගොල්ලන්ට ගොඩක් පෙන්නුවා. ඒ හින්දා මම ගෙවල් දිහාට යන අතරතුර ඕගොල්ලන්ට පෙන්වන්න හිතුණා අපේ පළතුරු ගහක ගෙඩි හැදිලා තියෙන විදිය. ඒ පළතුරු ගහ තියෙන්නේ අර මං ඔයාලාට කලින් පෙන්නපු රෝසාරුක්කුව ළඟ. මේ තියෙන්නේ අපේ ප්ලම් ගහක්. මේකේ මේ වෙද්දි හොඳට ගෙඩි හැදිලා. ඉතාලි භාෂාවෙන් අපි ප්‍රූඤ්ඤ කියලා තමයි කියන්නේ. අපේ වත්තේත් ගොඩාක් වර්ගයේ ප්ලම් ගස් තියෙනවා. මේවා එක එක පාටින් තියෙනවා. එක එක හැඩේනුත් තියෙනවා. මේක පුංචි ගෙඩි වර්ගයක්. මේක ඉදුණහමත් ගොඩාක් වෙලාවට පුංචි කහ පාටක් තමයි වෙන්නේ. ඉතාලියේ නම් ප්‍රසිද්ධම පළතුරක්. මේකද මේ පළතුර රස වගේම ගුණයි. ඒ වගේම මේ වගේ හැදෙද්දි ගොඩාක් හැදෙනවා. ඉතින් මගේ වීඩියෝ බලන සමහර අය කමෙන්ට් කරලා තිබ්බා වත්තේ තියෙන මල් වගේම පළතුරු ගසුත් පෙන්වන්න කියලා. ඔයාලාට මගේ වීඩියෝ පුරාම ඇහෙනවා ඇති කුරුල්ලන්ගේ සද්දේ. ඉතින් හිතන්නකෝ උදේ පාන්දරට අපිට හරි සද්දයක් තමයි ඇහෙන්නේ. මන් දවසක ඕගොල්ලන්ට ඒ ශබ්දෙත් වීඩියෝ කරලා පෙන්නන්නම්. උදේ පාන්දරට ඇහෙන කුරුළු සද්දේ කොච්චර ලස්සනද කියලා. අපිට පහුගිය දවස් ටිකේ කාලගුණය නම් එච්චර හොඳ වුණේ නැහැ. ඒ කියන්නේ එකපාර කුණාටුවක් වගේ ඇවිල්ලා අයිස් කැට වැස්සක් වැස්සා. ඒකෙන් අපේ මේ වගේ පළතුරු ගස් වලට එළවලු කොටුවට වගේම මල් වලටත් පොඩි හානියක් වුණා. ඒ වුණාට ඒව ආයි ලස්සනට හැදෙන්න පටන් අරන් තියෙනවා. මේවා ඉදුණහම හරිම රසයි. ඉතින් මම හිතාගෙන ඉන්නවා මේවා කඩද්දිත් ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න. මෙතන වීඩියෝ කර ඉද්දි මං තව ඕගොල්ලෝ අඳුරන ගහක් දැක්කා. මේ තියෙන්නේ මේක ගොඩාක් ඕගොල්ලෝ නම් දැකලා තියෙන්නේ වේලිච්චහම තමයි මේ කොලේ. මේ තියෙන්නේ බේලීෆ් කියන්නේ එන්නේ ගහක්. මේ ගස් නම් වතු යායේ පුරාම තැන් තැන් වල තියෙනවා. මේ වඳුරන්නේ නම් ඉතින් බිරියානි වගේ රස කෑම හදන අය තමයි. ඔන්න එතන තිබ්බ රෝසාරුක්කුව ආයෙමත් ටිකක් පෙන්නන ගමන් ඒකේ තියෙන රතු රෝස පුකුරකුත් ඕගොල්ලන්ට පෙන්නන ගමන් මං අද වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් අද වතු යායේ ලස්සන තැන් වලට ඕගොල්ලෝ ගියා නම් ඇත්තටම ඒ තැන් ලස්සනයි කියලා ඕගොල්ලන්ට හිතුණා නම් ඒ තමයි මගේ සතුට.
වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.